හායි කොහොමද ඔයාලට අදත් අරගෙන ආවේ තවත් තෙමු ඕඩර් එකක්. මේකේ පැකේජස් කීපයක් එකතු වෙලා ඕඩර්ස් කීපයක පැකේජස් ටිකක් එකතු වෙලා තමයි මේ ඕඩර් එකත් හැදිලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ වාස් එක, ප්ලාස්ටික් වාස් එක. මම කලින් ඕඩර් කරා වාස් එකක්. ඒකට දැම්ම ඇන්තෝරියම් පැරටික. මේකට මං හිතන් ඉන්නේ ආටිෆිෂල් ෆ්ලවර්ස් ටිකක් ගෙනල්ලා දාන්න නැත්නම් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඒකත් ඇත්තටම ෆොටෝ එකේ තියෙනවා වගේම හොඳට තිබ්බා. ඒකටත් 10න් 10ම දෙන්න පුළුවන්. මොකද එක්ස්පෙක්ට් කරපු විදිහටම තිබ්බා ඒ විදිහටම. කිසිම ප්‍රශ්නයක් නැහැ කියන. ඊළඟට මම ඕඩර් කරේ සතුන්ගේ සාමාන්‍යයෙන් ඇඳුම් වල බෝල් සතුටු කෙනෙක් නම් දන්නවා සාමාන්‍යයෙන් ඇඳුම් වල ලෝම එහෙම තියෙනවා. ඒවා අයින් කරන්න පුළුවන් මේකේ ටික ඇලෙන එකක් තියෙන්නේ. ඒක පාවිච්චි කරලා ඉවරලා වතුරට හොදලා ආපහු ඒක අපිට යූස් කරන්න ගන්න පුළුවන්. ඒක එනකොට කැඩලා කියන්නේ අර දෙපැත්තේ රෝල් වෙන්න අර මේ වෙලා තියෙන එක පිට පැනලා තිබ්බේ. මම ඒක සෙට් කරගත්තා. ඒකින් ඕන එකක් එනවා. කොණ්ඩ කෑලි ඕන එකක් ඇඳුම් වල, එතකොට බෙඩ් ෂීට් වල ඇඳේ දාලා මේ ජරාවල් තියෙන ඒවා සුද්ධ කරගන්න ලේසියි. අපි ස්ලයිම් එකකින් කරන්නේ කා සීට් වල දූවිලි පිය දාන්න එහෙම ස්ලයිම් එක දානවා වගේ තමයි මේක. ආපහු යූස් කරන්න පුළුවන්. එක දෙයක් මොනවා හරි දූවිලිද ඕන දෙයක් මේව කරලි වෙරලා ආපහු හොදලා ආපහු පාවිච්චිට ගන්න පුළුවන්. දැන් ඔය මම කැඩිච් එක සෙට් කරගත්තා ඒ වෙලේ. ඒක ඇත්තටම හොඳයි. ප්‍රශ්නයකට තිබ්බේ ඒක කැඩිච් එක විතරයි. නැත්නම් ඒක හොඳටම හොඳයි. පැනලා තිබි මම සෙට් කරගත්තා. ඔය තියෙන මගේ ඇඳුමක තිබ්බ චුට්ට පොඩි ඩස්ට් එක වගේ මම ඔය යවල බැලුවා. එතකොට ඒවත් ඔක්කොම ගියා. ඕකට ඔක්කොම ඇලෙනවා. අර තියෙන ඇලිලා කළු පාට කැල්ලක් තිබ්බේ ඔක්කොම ඇලිලා තියෙන්නේ ඒකට. ඕක ඊට පස්සේ හොදන්න තියෙන්නේ. ඊළඟට මම ඕඩර් කළේ ටී-ෂර්ට් එකක්. ඇත්තටම මම දැනන් හිටියේ නැහැ මේක ප්‍රීමියම්ට තියෙන එකක් කියලා. මං හිතුවේ ඇත්තටම ගෑනු අඳින එකක් කියලා ඕඩර් කරේ. මම වීඩියෝ එක එඩිට් කරනකම් මං ෆිට ඔන් කරලත් බලලා ඔක්කොම බලලා ඔය ඇඳුමේ ෆොටෝ එකක් දාදී එඩිට් කරනකොට තමයි දැක්කේ ඒක මෙන්ස් ටී-ෂර්ට් එකක් කියලා. එතකම් මම දැනන් හිටියේ නැහැ. මට ඒක ඇඳලා බලද්දිවත් දැනුන්නේ නැහැ. නැත්නම් ඒක හොඳයි. අනිත් එක මැටීරියල් එක නම් ක්වොලිටි මදි. චුට්ටක් හරි විනිවිද පේන අපිට ඇට අඳින්න නයිටි වල වගේ තියෙන දුහුල් ඇඳුම් අන්නේ වගේ. ඒක නම් එච්චරම සැටිස් නෑ. මේ ටී-ෂර්ට් ඩ්‍රෙස් එක නම් මාරම ලස්සනයි. ඒක චුට්ට ලාවට විනිවිද පේන ගතියක් තිබ්බනේ. ඕවරෝල් ගත්තාම හොඳයි ඒක සාමාන්‍යයෙන්. ඒ ප්‍රයිස් එකට වර්ත් අනිත් එක. ඒකත් ලස්සනටම තිබ්බා. මම අන්තිමට දාන්නම් මේ වේ ෆිට ඔන් වීඩියෝස් ටික. ඊළඟටත් මම ඕඩර් කරේ ගවුමක්. ඒකත් ඒ විදිහට ලස්සනට තිබ්බා. හැබැයි මැටීරියල් එක නම් ක්වොලිටි මදි. නිකන් අර කුඩ රෙද්ද වගේ කුඩ රෙද්ද මන්නේ සාමාන්‍යයෙන් ඒක මට කියන්න තේරෙන්නේ නැහැ.
සද්ද ඇහෙනවා ඔහොම හූරද්දි. කොටන් නෙවෙයි. චුට්ටක් සිල්ක් ගතිය වැඩි. විනිවිද පේනවා අනිත් එක. දවල් කාඩ් නම් ඇඳගෙන යන්න බෑ, විනිවිද පේනවා. සාමාන්‍ය යටට අඳින්න ඕනේ. රැට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රයිස් එකට worth බෑ. මේක ටී-ෂර්ට් එකක් large size එකෙන් ගත්තේ. ඒකට ටිකක් ලොකුයි. හැබැයි ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද crop top එකක් ඉඳලා ලොකුවට අඳින හින්දා. ඒකත් ලස්සනට තිබ්බා. අන්තිමට මම fit on එක දාලා ඇති. මේ පාර මම ගොඩක් ඇඳුම් තමයි ඕඩර් කරේ. බඩු වලට වැඩි මොකද හැම පාරම මම බඩු තමයි ගොඩක්ම ඕඩර් කරේ. තෙමුවකින් ඕඩර් කරලා බැලුවා කොහොමද කියලා. සාමාන්‍යයෙන් තෙමුවකින් හොඳයි කියලා හිතෙනවා. මොකද ෂේන් එකට ටැක්ස් එකක් නැහැ. shipping cost එකකුත් නැහැ. ඒ හින්දා තෙමුවක හොඳයි කියලා හිතෙනවා. අනිත් එකේ ටී-ෂර්ට් එකේ මැටීරියල් එකත් හරිම හොඳයි. soft cotton එකක් තියෙන්නේ. හරිම සනීපයි ඒක. ඊළඟට තියෙන ෂර්ට් එකක්. මේක තමයි අන්තිම එක. මේ ෂර්ට් එකේ මැටීරියල් එක එච්චරම හොඳ නැහැ. මම XL size එකෙන් දාලා තියෙන්නේ වැරදිලා. ඒක මට ගොඩක් ලොකුයි. හැබැයි ලොකු එක ගොඩාක් පේන්නේ මේ බැගි දාලා අඳින හින්දා. අනිත් එක අතේ තියෙන අර ඉලාස්ටික් එක හින්දා මේක එච්චරම ලොකුවට පේන්නේ නැහැ ලොකුයි කියලා. මැටීරියල් එක චුට්ටක් දාඩිය දාන එකත් අර කුරෙද්ද වගේ ටිකක් දාඩිය දාන මැටීරියල් එක. රස්නේ කාලට නම් අඳින්න බෑ. ටිකක් අර අපහසුයි. නැත්නම් ඒක ලස්සනයි. මම ඇඳලා බැලුවා. හරිම ලස්සනයි ඒක. ඔෆිස් වෙයා විදිහට ඒකත් අඳින්න පුළුවන්. මේක මම ඇඳපු එක. ඒක අත නවල තමයි ලස්සන. මොකද මට ලොකු හින්දා අත වැලමිට ගාවට වෙනකන් නැව්වා. නවල තිබ්බහම තමයි ලස්සන එක. ඒක උඩට දාලා අඳින්නත් පුළුවන්. උඩට දාලා ඇඳලත් ලස්සනයි. අත් දිගට දැම්මහම අර ටිකක් ලොකු ගතිය පේනවා. ඊළඟට තියෙන්නේ අර කුරුරෙද්දෙන් වගේ කරලා තියෙන ගවුම. ඒක චුට්ටක් කම්ෆර්ටබල් නැහැ. ඒ ඇඳුම් දෙකම කම්ෆර්ටබල් නැහැ. මොකද ටිකක් අර දාඩිය දාන්න බලනවා කොටන් නෙවෙයි හින්දා. නැත්නම් ඔක අවුලක් නැහැ. චුට්ටක් එළියට යන්න, කියන්නේ ළඟ තැන් වලට යන්න, මාකට් එකට යන්න වගේ එහෙම ලොකු අවුලක් නැහැ. චුට්ටක් පහසුයි. මොකද ලොකුවට තියෙන හින්දා. මේක මම අනිත් එක large ද කොහෙද ඕඩර් කරේ. ඒකින්ද ටිකක් ලොකුවට තියෙනවා. ඒකත් ලොකු අවුලක් නැහැ. ප්‍රයිස් එකට අනිත් එක මේක මහලා තිබ්බ මැහුන් චුට්ටක් එතන පොඩ්ඩක් වැරදිලාද කොහෙද එහෙම එකක් තියෙනවා. මේ තියෙන අර ටී-ෂර්ට් එක. ඒක පිරිමියට තියෙන එකක් කියලා පේන්නේ නැහැ. මම ටක් කරලා ඇඳි. මොකද ඒක දිගයි ගොඩක් මට. ඒක ඕන කෙනෙක්ට අඳින්න පුළුවන්. එහෙම පේන්නේ නැහැ. රෝස් පාට හින්දා මම දැක්ක ගමන් හිතුවේ ඇත්තට මේක අපි අඳින්න පුළුවන් එකක් කියලා. එහෙම හිතලා තමයි ගත්තේ. මම කියෙව්වෙත් නැහැ. ඔය ටී-ෂර්ට් එක දැක්ක ගමන් ඕඩර් කරා. දැක්කහම ලස්සන හින්දා. අනිත් එක මැටීරියල් එක නම් හොඳ නැහැ. බාල මැටීරියල් එකක්. ඒකත් අර චුට්ටක් දාඩිය දාන්න බලනවා. අනිත් එක මේ විනිවිද පේනවා වැඩි. සිංගල් ජර්සිත් නේ. ඒක ක්වොලිටිම නැති මැටීරියල් එකක්.
ඒක උඩින් දාලා කැතයි යට කරලා හරි ඔහොම සයිඩ් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට දාලා වගේ හොඳයි කියලා හිතුණා ඒක ඇන්දට පස්සේ ඊළඟට තියෙන ඔය ගවුම ඒ ගවුමත් ලස්සනටම තිබ්බා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මෙටීරියල් නම් මේ ටිකේම බාලයි අර ටී-ෂර්ට් එකේ තමයි හොඳම මෙටීරියල් එක තිබ්බේ හැබැයි මේක එහෙම ලොකු අවුලක් නැහැ ඔය ළඟ තැන් වලට යන්න මාකට් එකට යන්න වගේ මම ඔය ගවුන් මොකද මං ගාව ටී-ෂර්ට් ඩ්‍රෙසස් ගොඩක් තියෙනවා ඒ ඔක්කොම මේ වගේ තමයි සාමාන්‍යයෙන් එන විදිහ මෙටීරියල් ඒවට ඒකත් ලස්සනට තියෙනවා මේක තමයි මම කැමතිම ටී-ෂර්ට් එක මේ සෙට් එකේම තිබුණ මොකද ඒක මාරම කම්ෆර්ටබල් ඒ මෙටීරියල් එකක් හොඳට තිබ්බා ඒකත් ගොඩාක් ලොකුත් නැහැ සාමාන්‍යයෙන් ඔතට තව චුට්ටක් පොඩි වුණා නම් හොඳයි මීඩියම් එක ගත්තා නම් හරි කියලා හිතනවා මොකද මම ගොඩක් ඔක්කොම ගත්තේ ලාර්ජ් වලින් ඒ ඔක්කොම ලොකුයි වගේ මේක නම් ලස්සනට තිබ්බා හැබැයි මේ ඕඩර් එකේ තිබ්බේවා මෙච්චරයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගලන්ට සුබ දවසක් බයි